ගොඩ දවසකට පස්සේ තමයි මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. මදර්ස් ඩේ එකට ස්පෙෂල් කෑමක් අරගෙන තමයි මම අද ආවේ. ෆජි බ්‍රවුනිස් හදන හැටි බලමුද? හරිම රසවත් කෑමක්. අපි බලමු මොනවද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා. චූටි බබාලා වගේම වැඩිහිටිය අයත් ගොඩක් ආස කෑමක්. ඔයගොල්ලොත් හදලා try කරලා බලන්න මේ විදිහට. හරිම රසවත් කෑමක්. මේකට ඕන වෙනවා මෙතන තියෙනවා සීනි කෝප්ප 1යි කාලක් ඕනේ. ළඟට කොකෝ පවුඩර් අපිට ඕනේ කෝප්ප භාගයක්. මෙතන තියෙනවා මම අරන් තියෙන චොක්ලට් චිප්ස් අරන් තියෙන කෝප්ප දෙකක්. ඔයගොල්ලන්ට ඒ වෙනුවට චොක්ලට් ගන්නත් පුළුවන්. ඊළඟට පාම් පිටි අරන් තියෙනවා මම ග්‍රෑම් 80ක්. ඊළඟට බිත්තර ලොකු බිත්තර වලින් බිත්තර 4ක් ගන්න. ඊළඟට මෙතන තියෙනවා මේ ඔයිල් ভেජිටබල් ඔයිල් ටේබල් ස්පූන් 3ක් අරගෙන තියෙනවා. බටර් තියෙනවා මෙතන ග්‍රෑම් 225ක් අරගෙන මම. ඊළඟට මෙතන තියෙනවා ඉන්ස්ටන්ට් කොෆි පවුඩර්. එතන අරන් තියෙනවා මම මේස හැඳි එකක් එතන තියෙනවා. ඊළඟට වැනිලා ඕනේ අපිට ඒකෙනුත් මේස හැන්දක් විතර දා ගන්න ඕනේ. ඊළඟට මෙතන බේකින් පවුඩර් තියෙනවා. බේකින් පවුඩර් ඕනේ ටීස්පූන් 1මාරක්. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉස්සෙල්ලාම පෑන් එකක් අපි ලිපේ තියමු. ලිපේ මද ගින්දරෙන් අපි පෑන් එක ලිපේ තියාගෙන අපි බටර් ටිකයි චොක්ලට් චිප්ස් ටිකයි අපි මෙල්ට් කරගන්න ඕනේ. හොඳට මේ ලිපේ තියලා පොඩ්ඩ වෙලාවක් බටරුයි චොක්ලට්ස් ටිකයි ඔක්කොම මේ දිය වෙනකන් හොඳට ලිපේ තියලා මික්ස් කරගමු. මේ විදිහට බටර් ටික දිය වෙනකොට අපි ඒකට අපේ චොක්ලට් චිප්ස් ටික එකතු කරගන්න. නැත්නම් ඔයගොල්ලෝ චොක්ලට්ස් ගන්නවා නම් එහෙම ගන්න. නැත්නම් චිප්ස් ගන්නවා නම් ඒත් කමක් නැහැ. දෙකම හොඳට මේ විදිහට මික්ස් කරගන්න. දිය වෙනකම්ම චොක්ලට් ටිකයි බටර් ටිකයි දිය වෙනකම් හොඳට මේ මික්ස් කරගන්න. පේනවනේ දැන් හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ ගානට වගේ වෙද්දී ඔයගොල්ලෝ ලිප් ඔෆ් කරලා මේක පැත්තකින් තියලා තියන්න. පොඩක් නිවෙන්න ඕනේ අපිට. නිවෙන්න පොඩ්ඩක් වෙලා පැය කාලක් විතර ගොඩක් කූල් වෙන්න නෙමෙයි නෝමල් ගානට එනකන් අපි පොඩ්ඩක් පැත්තකින් තියලා තියමු දැන්. ඊළඟට අපි ලොකු බෝල් එකක් ගමු මේ වගේ. මට බිත්තර ටික මික්ස් කරගන්න තියෙනවා. ඒකට මේ වගේ අපි ගත්ත ලොකු බිත්තරේ ගානේ අපි වෙනම කඩලා මේකට දාගමු. බිත්තර 4ම වරකට එක බැගින් එකතු කරගන්න බිත්තර. ඊට පස්සේ විස්ක් එකකින් හොඳට මේක මික්ස් කරගන්න. බිත්තර ටික හොඳට බීට් වෙනකම්ම ඊට පස්සේ ඒකට අපි සීනි දා ගන්නවා. ඊට පස්සේ ඉන්ස්ටන්ට් කොෆි ටිකක් දා ගන්න මේකට. ඊට පස්සේ අර ভেජිටබල් ඔයිල් දා ගන්න. ඊට පස්සේ වැනිලාත් දා ගන්න. මේ මික්ස් එකටම වැනිලාත් මේස හැන්දක් දා ගන්න. දාලා හොඳට මේ ටික විස්ක් කරන්න. හැමදේම මික්ස් වෙන විදියට කලවම් කරන්න. මේ විදියට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපි අර නිවෙන්න තියපු අපේ චොක්ලට් මික්ස් එක මේකට දාගන්න. ඒක ගොඩක් උණු වෙන්නත් හොඳ නැහැ, ගොඩක් කූල් වෙන්නත් හොඳ නැහැ. රූම් ටෙම්පරේචර් එකෙන්ම තියාලා අපි මේ දෙක මික්ස් කරගන්න ඕනේ. ආයෙත් විස්ක් එකකින් හොඳට මේ මිශ්‍රණ දෙකම කලවම් වෙනකම්ම ටික වෙලාවක් මික්ස් කරන්න. බීට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ. දැන් උඹලන්ට පේනව නේද? හොඳට මික්ස් වුණා. විනාඩි 5ක් 10ක් අතර කාලයක් උඹල හොඳට අතින් මික්ස් කරගන්න. කරාට පස්සේ ඊළඟට අපිට ඕන වෙනවා පාන් පිටි ටික. පාන් පිටි ටිකට අපි දාගන්න ඕනේ මෙතනදී බේකින් පවුඩර් ටිකයි චොක්ලට් කොකෝ පවුඩර් ටිකකුයි. ඒ ටික දාලා හොඳට උඹලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊළඟට පිටි මිශ්‍රණය අපි බිත්තර මිශ්‍රණයට දාලා හොඳට ස්පැචුලා එකකින් මෙන්න මේ විදිහට පෙරලා ගන්න. මික්ස් කරගන්න එක පැත්තකට. මේ හොඳට චොක්ලට් පාට වෙනකම්ම මේ මික්ස් එක තික් වෙනකම් ඔයාලට මේ පේනව නේද? මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. මික්ස් එක තික් වෙනවා එක වෙලාවකදී. අන්න ඒ වෙලාවෙදී අපි මේක මික්ස් කරන එක වැඩි වෙලා කරන්න එපා. බැටර් එක මේ ගානට වෙද්දී ඔයගොල්ලෝ මික්ස් කරන එක නවත්තන්න. ඊළඟට අපි තැටියක් ගන්න ඕනේ මේ විදිහට අරගෙන පේපර් එක දාන්න බටර් ගා ගන්න. ගාලා මේ බ්‍රවුනි එක මේ විදිහට උස්සලා ගන්න පුළුවන් විදිහට ටිකක් ලොකුවට කපලා දාන්න ඔයගොල්ලෝ ගන්න ඔයිල් පේපර් එක. මිශ්‍ර එක දැන් මේ විදිහට දා ගන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ප්‍රී හීට් කරගන්න ඕනේ oven එක ෆැරන්හයිට් 350ට. ප්‍රී හීට් කරගෙන පස්සේ තමයි අපි දාගන්න ඕනේ oven එකට. මේ විදිහට භාජනයේ තියෙන ඔක්කොම අරගෙන තැටියට දාගන්න. මම මේකට දාගන්නවා තව ඩාර්ක් චොකලට්ස් ටිකක්. ඔයගොල්ලෝ කැමති නම් කජු වගේ දාගන්නත් පුළුවන්. ඒ වුණාට ඩාර්ක් චොකලට් ටිකක් දැම්මම තව චුට්ටක් අර බ්‍රවුනි එක ගොඩක් රස වෙනවා. මේ විදිහට දාගන්න. දැන් අපේ oven එක ප්‍රී හීට් කරලා තියෙන්නේ ෆැරන්හයිට් 350කට. විනාඩි 35ක් 40ක් අතර බේක් කරගන්න ඕනේ. විනාඩි 35කට පස්සේ හරිම මොයිස්චර් ගතියට තියෙනවා. ඒ වෙද්දි මම මේක එළියට ගත්තා. මේ බ්‍රවුනි එක හරිම සොෆ්ට් ක්‍රස්ට් එකට තියෙනවා. මේ විදිහට හදලා ඔයගොල්ලොත් රස බලන්න. අලුත් රෙසිපි එකකින් මම නැවත එන්නම් කුක් විත් සුලොත් එක්ක.